යාළුවනේ අපි මේ වීඩියෝෙන් කතා කරමු Pixel 10 Pro කියන ෆෝන් එකේ තියෙන ෆීචර්ස් ඒ වගේම මේක රිලීස් වෙන කවද්ද අන්න ඒ වගේ විස්තර අපි මේ වීඩියෝෙන් කතා කරමු. මුලින්ම ගත්තොත් එහෙනම් ඉතින් මේ ෆෝන් එක ලංකාවට ඉතින් මේ මාසේ නැත්තම් ඊළඟ අවුරුද්දේ තමයි රිලීස් වෙන්නේ. කියන්නේ දැන් තමයි ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ ෆෝන් එක ලංකාවට රිලීස් වෙද්දී ලැබෙන මාසය හෝ තවත් මාසයක් විතර යයි. ඉතින් අපි දැන් බලමු මේ ෆෝන් එකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. හරි ඉතින් අපි ෆෝන් එක එකෙන් ගත්තම අපිට බලා ගන්න පුළුවන්. අපිට අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. ඒක අපේ ෆෝන් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් එහාට ගියාට පස්සේ අපිට මේක ලැබිලා තියෙන්නේ මේක charge කර ගන්න ඕනේ මේ කේබල් එක. ඊට පස්සේ අපි ආශ්‍රිත ඩිවයිස් එකට ආවට පස්සේ ඉතින් මාරම quality එකක් තියෙන නිකන් Apple phone එක වගේ. දැන් Apple වලට මතකද 15 Pro Max එක අන්න ඒ වගේ look එකක් තමයි තියෙන්නේ. Pro model එකක් පුත් මම දන්නවා මොන නම් ගත්තා ලස්සන මාරම look එකක් තියෙනවා. ඒ වගේම තමයි Infinix 50 ඊගෙන ෆෝන් එක රිලීස් වුණා අන්න ෆෝන් එක වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ කැමරා බම්ප් එක ගැන කතා කරුවා මේක කැමරා බම්ප් එක එයාලටම ආවෙන එක විදිහට තමයි හදලා තියෙනවලු දන්න ඉතින් Pixel ෆෝන් එකක් ගත්තොත් එහෙම ඉතින් ඒව හදලා තියෙන්නේ එයාලටම ආවෙන එක විදිහට. ඉතින් මේ ෆෝන් එකෙත් ඒ විදිහටම තමයි හදලා තියෙන්නේ. ඒ වගේ තමයි මේකේ කැමරා ගැන කතා කරොත් මේක මෙගාපික්සල් 48 කැමරාවක් තමයි තියෙනවා. මේක zoom in කැමරා ඒ වගේම තමයි portrait කැමරා ඉන්නේ වගේ මේකේ photo speed එක නම් ඉස්සරහට කතා කරනවා. ඉතින් මේක photos ටික කොහොම වීඩියෝ එක යන අතරතුර වීඩියෝ එක මැදින් දාන්නම් මේක photos මොන වගේද කියලා. එතකොට ඔයාලට මේ photos ටික බලනම ඉතින් හොඳ experience එකක් ගන්න පුළුවන්. මේක photo quality එක නැත්තම් quality නැද්ද අන්න ඒ වගේ දේවල් ඉතින් මතක තියාගන්න. මේ Pixel 10 Pro එක Pixel 10 Pro XL නේ. ඒක තමයි මේක බැටරි එක ගැන කතා කරොත් එහෙම කියන්නේ 5200 බැටරි 5800 5800 වගේ බැටරි කැපැසිටි එකක් තමයි මේක එන්නේ. ඒ වගේ තමයි ඉතින් මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම ෆුල් ප්‍රීමියම් කියන්නේ මුළු ඩිස්ප්ලේ එකේම ඔයාලට තේරෙන දේ කතා කරොත් එහෙම මුළු ඩිස්ප්ලේ එකේම තමයි මේක ඩිස්ප්ලේ දෙන්නේ. කියන්නේ අර වටේ දාර වගේ නේ. ඒක මාරම ලුක් එකක් ඉතින් මාරම ලස්සනට ඒකත් ඒ වගේම තමයි මේක චිප්සෙට් එක විතර අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් නිකන් ගේම්ස් වලට ගේම් ගන්නවා වගේ ගොඩක් හොඳ තත්ත්වයකින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේක හීට් වෙන එක. ඉතින් ගිය පාර Pixel 9 XL ෆෝන් එකකදී මේක හොඳට හදලා තියෙනවා කියන්න පුළුවන්. ඒකට මාරම quality එක කර මේක හදලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට ෆෝන් එක ආවට පස්සේ එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මේ Pixel 10 Pro කියන ෆෝන් එක $999කට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හදලා ගන්න පුළුවන් ඉතින් ඉස්සරහට. දැන් වල අගේ වැඩි විදියට දාන්නේ. මේකට ඉස්සරහට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේකේ තව දෙයක් තියෙනවා කතා කරන්න. ඒ තමයි මේකේ charging speed එක මිලිය පාටයි. මේක charging speed එකත් වැඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේකේ තව අවුලක් තමයි මේකේ හීරෙන්න බලන්න කියන පස්සට සයිඩ් එකේ හීරෙන්න බලන්න. ඒ වගේම මේ සැරේ මේ ෆෝන් එකට අලුතෙන් කලර් එකක් එකතුලා තියෙනවා. ඉතින් මේ කලර්ස් ටිකත් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් අදට මෙච්චරයි. ඉතින් අද පොඩි වීඩියෝ එකක් තමයි ඔයාලට සරල මේ ගැන මම කියලා දුන්නේ. එහෙනම් මම මේ ෆෝන් එක ආවට පස්සේ ඔයාලට ඉතින් ෆුල් රිවිව් එකක් ගන්න අද වීඩියෝ හොඳයි. වීඩියෝ ලයික් එකක් පුදා channel එක subscribe කරගන්න.